ලෙවල් විභාගයේම කල් යන්න තියෙන chance එක ඉතාම අඩුයි. ඔන්න අද විභාග දෙපාර්තමේන්තුවෙන් කියලා තියෙනවා සියලුම විභාග නිසි පරිදි નિયમિત කාලසටහනට තියනවාය කියන එක. ලෙවල් විභාගයේම කල් යන්න තියෙන chance එක ඉතාම අඩුයි. හේතුව තමයි දැන් A level කල් යනවා කියලා කියන්නේ එතනින් එහාට ඊට පස්සේ තව තියෙන exams O level විභාගයේ ඔය ඔක්කොම කල් දාන්න ඕනේ. නමුත් දැන් අර ඊටාම ඉක්මනට පුතේ අර විභාග කාලසටහන යථා තත්වයට ගන්න සීන් එකේ ඉන්නේ. එතකොට පුතේ අනිවාර්යයෙන්ම දැන් හිතන්නකෝ ඉස්සරහට පාසල් නිවාඩුවක් දුන්නා කියලා. පාසල් නිවාඩුව දුන්නා කියලත් අනිවාර්යයෙන්ම ඔන්ලයින් උගන්වන්න පුළුවන්කම නිසා හරි ඔක කල් යන්නේ නැති වෙයි. හරි ඒක ඇත්ත කතාව පුතේ. ඔයාලගේ පැත්තෙන් ඔයාලා සමහර වෙලාවට වැඩ නොකර හිටියා නම් කල් යන එක හොඳයි කියලා හිතෙනව වෙන්න පුළුවන්. හැබැයි පුතේ ඕක ඉක්මනට තියලා ඉවර වෙන එකේ කාලය කියන එක පුතේ හැමෝටම පොදුයිනේ. දැන් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් සෙකන්ඩ් ටයිම් මයට වාසි ෆස්ට් ටයිම් එහෙම කිසිම එකක් නැහැ පුතේ. ඕක කල් ගියා හෝ නොගියා කියලා යන කෙනා කොහොමත් යනවා. හරි යන්නේ නැති කෙනා කොහොමත් යන්නේ නැහැ. හරි ඒක හොඳට තේරුම් ගන්න. මම ඔයාට ස්ට්‍රෙස් කරන්නේ දැන් මේ අද දවසේම තමයි මේ විභාග දෙපාර්තමේන්තුවේ මේ කතාව කියලා තියෙන්නේ. ඒක අනිවාර්යයි. ඉතින් ඒක නිසා මම ඔයාලට කියන්නේ ඔයාලා සමහර වෙලාවට ඔළුවට දාගන්න උත්සාහ කරනවා වැඩ කරලා නැති මේ ළමයි සහ ගුරුවරු හරි ඕක ගැන කතා බහ කරනවා කල්යෑමක් ගැන. හරි දැන් අපේ පැත්තෙන් ගත්තොත් නම් අපි පුතේ වැඩ ගොඩාක් ඉවර වෙන්න හොඳටම මේ පාලට පාර පේනවනේ පුතේ ඉවර වෙන විදිහ. ඒක නිසා ඔයාලා වුණත් බලාපොරොත්තු වෙන්න හරි විදිහට තියෙන එක තවත් හොඳයි කියලා. හරි මම හැබැයි මේ ඒ ගැන නෙමෙයි පුතේ කියන්න යන්නේ. හරි දැන් ඔයාලා දන්නවා දැන් ඊයේ වගේ වෙද්දි නම් ඊයේ රාත්‍රියේ එහෙමනම් ටිකක් නිස්කලංක රාත්‍රියක්. හරි හේතුව තමයි අර මැද පෙරදිගේ එහෙම සාපේක්ෂව ඊයේ එහෙම අර යුද ගැටුම් පොඩ්ඩක් අඩුයිනේ. දැන් ඊයේ ට්‍රම්ප් කියනවා මොකද්ද? හරි එයාලා සටන් විරාමයකට සාකච්ඡා කරනවා කියලා. ඉරානය කියනවා නෑ අපි සටන් විරාමයට සාකච්ඡා කරන්නේ නෑ කියලා. ඒකට හේතුව තමයි දැන් එකේ සරලව ගත්තොත් අර ට්‍රම්ප්ට එල්ල වෙනවා ලොකු විරෝධතා ගොඩක්. හරි මිනිස්සයා දින් බලන්නේ දැන් කොහොම හරි වැඩේ සෙටල් කරන්න. නමුත් ඉරාන් එක හරි නිකම්ම සෙටල් වෙන්නත් කැමති නැහැ. ඉතින් අපි දන්නේ ඕක ඉරාන් කියන්නේ මෙහෙමයි මෙයාලා මේ සටන් විරාම කියලා කියන්නේ. එයාලගේ තව තියෙන ඒ අර මේ ස්ට්‍රැටජිකලි අර බොරතෙල් මිල එහෙම පොඩ්ඩක් අඩු කරලා හරි ආපහු අර එතකොට බොරතෙල් එහෙම වැඩි වීමත් එක්කනේ පුතේ ට්‍රම්ප්ට ප්‍රෙෂර් එක එන්නේ. හරි එන්න ඕක අඩු කරගන්න සහ එයාලගේ තව යුද උපක්‍රම ටික තව ටිකක් හොඳට කරගන්න තමයි මේ සටන් විරාම කියන්නේ ගන්නේ කියන එක ඉරාන් පැත්තෙන් කියනවා. හරි මට සරලව කියන්න දෙන්නේ පුතේ මේ කන්ඩිෂන් එක ඔයාලට දැන් ආය අමුතුම කන්ඩිෂන් එකක් නේ. ඔයාලා නෙමෙයි අපේ මනස උනත් සමහර වෙලාවට මේ පැත්තට යනවා. පුතේ මේක හොඳට මතක තියාගන්න මේකත් අර පරිණාමයේ එක්තරා අවස්ථාවක්. දැන් ඔයාලට මතක දන්නේ ඔය වගේම කාලයක් උදා වුණා එකපාරටම ඔන්ලයින් ඉගෙන ගන්න සිද්ධ වුණා කොවිඩ් එක. හරි ඒ කාලේ පුතේ මුලින්ම ඔන්ලයින් එකට ඇඩප්ට් වෙන්න බැරි වෙච්ච ළමයි ටික මොකද වෙන්නේ පුතේ ඒ අවුරුද්දේ ඇත්තම කතාව හෙනටම හරි මේ අවුල් වෙලා යන්න ඇති. හරි හැබැයි ටක් ගාලා ඒ අවුරුද්දේ ඔන්ලයින් එකට සෙට් වෙච්ච ළමයි ටික හරි ටක් ගාලා මොකද සාමාන්‍යයෙන් නිකන් ඉගෙනගෙන දැන් නම් ඔයාලට ඔන්ලයින් මොනවා හරි පන්තියක පුරුද්දක් තියෙනවනේ පුතේ. හරි අඩුමතරම ඊවිනින් බූස්ටර්ස් හරි බලලා පුරුද්දක් තියෙනවනේ. හරි ඒ කාලේ එකපාරටම උගන්වන්න සිද්ධ වුණේ පුතේ. මාස ගාණක් පන්ති තිබ්බේ නැහැ ෆිසිකලි. හරි ওই කාලේ ඔන්ලයින් එකට ඇඩප්ට් වෙච්ච නැති ළමයි සහ ගුරුවරු ටියුෂන් එකේ පුතේ හෙන්න ෆේමස් ප්‍රසිද්ධ ගුරුවරු හිටියා. ඔන්ලයින් එකත් එක්ක නැත්තරම නැති වෙලා ගියා. හරි ඕක තමයි පුතේ පරිණාමය කියලා කියන්නේ. වෙනස් වෙන පරිසරයට අනුගත වීම. දැන් මේ මොහොතේ වුණත් ඔයාලා සමහර වෙලාවට හිතෙනව නේද ට්‍රම්ප් ගහලාද ඉරානෙන් ගහලාද ඊශ්‍රායලෙන් ගහලාද ඕවා හිත පුතේ ඔයා සෝෂල් මීඩියා වල එහෙම නැත්නම් නිවුස් channel වල සැරිසරනවනේ. එහෙම නැත්නම් පෙට්‍රල් පෝලිං ඩීසල් පෝලිං ඕවා ගැන දැන් මේ ඉදිරි දවස් ටිකේ අනිවාර්යයෙන්ම පුතේ දැන් හිතන්නකෝ යුද්ධේ නැවතුණා කියලා. යුද්ධේ නැවතුණා වුණත් තව සාමාන්‍යයෙන් පුතේ මාසයක් දෙකක් යනකම් පුතේ ලංකාවේ ඕක නිවුස් මවන මාතෘකාවක් බවට පත් වෙනවා. හේතුව තමයි තෙල් මිල වැඩිවීමත් එක්ක බොහෝ දේවල් වැඩි වෙයි. ඒවට වැඩි වෙන්න එකපාරට ඉඩ දෙන්නේ නැති වුණාම ඕවා ස්ට්‍රයික් කරයි. හරි ස්ට්‍රයික් කිරීම නිසා යම් නිවුස් මැවෙයි. එතකොට ඔයා නිවුස් බලන්න යන ළමෙක් නම් අනිවාර්යයෙන්ම පුතේ හරි ඔයාගේ වෙලාව ගොඩාක් දුරට නාස්ති වෙනවා.
හරි. දැන් ඔයා දැනට නිවුස් බලලා වැඩක් නැහැ නේ පුතේ. මොකද හේතුව තාම ඡන්ද බලයවත් නැහැ. ළඟදී ඡන්දයක්වත් නැහැ. හරි. ඒක නිසා මේ දවස්වල මම ඔයාට පුළුවන් තරම් කියන්නේ මේ වෙනස් වෙන පරිසරයට ටක් ගාලා හරි ඒකට රෙස්පොන්ඩ් කරන්න යන්නේ නැතුව හරි මම මේ කියන්නේ ඒ වෙනස් වෙන ඉම්පැක්ට් එක ඔයාගේ ඔළුවට වැටුණත් ඔයා මේ දවස්වල මොකද්ද කරන්න ඕනේ? පුළුවන් තරම් ඔයාගේ අධ්‍යාපනය වෙනුවෙන් කන්සන්ට්‍රේට් කරන්න. හරි. දැන් ඔයාලට මතක ඇති පුතේ පහුගිය මාස 3 විතර වගේ අපි සතියට දවස් 2 ගානේ පන්ති විසිකලිම තියතියා හරි අපි කොච්චර වැඩ ප්‍රමාණයක් කරාද? හරි තවත් සරලව කියනවා නම් A level පටන් ගත්ත දවසේ ඉඳන් තිබ්බ වැඩ ටික නෙමෙයි පුතේ අවංකවම කියනවා නම් එක වසරේ ඉඳන් හරි ඉගෙනගත්ත වැඩ ටික හරි අවුල් කරන්න ට්‍රම්ප්ට ඉඩ දෙන්න එපා ඔයා. තේරුණානේ? රටේ ලෝකෙ මොන ප්‍රශ්න ටික තිබුණත් මේ වෙලාවේ ඔයාලයි ගෙදරට බලපාන ලොකු ප්‍රශ්න වෙන්නත් පුළුවන් මේවා. හරි සමහර වෙලාවට හරි හිතන්නකො මොනවා හරි ස්වයන් රැකියාවක් කරන කෙනෙක් තාත්තා එහෙම වෙලා සමහර වෙලාවට මේ වැඩි වෙච්ච ඉන්ධන මිලත් එක්ක සමහර වෙලාවට තාත්තට ওই වැඩේ කරන්න බැරුව ආර්ථිකමය ගෙදර පුතේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා වෙන්න පුළුවන්. හරි සමහර වෙලාවට තාත්තා වැඩ කරන පෞද්ගලික ආයතනය හරි ආයතනයේ සමහර වෙලාවට බංකොලොත් වෙනවා වෙන්න පුළුවන්. හරි ওই වගේ ප්‍රශ්න ඉස්සරහට මුහුණ දෙන්න පුළුවන්. හරි මේ යුද්ධේ සාමාන්‍යයෙන් පුතේ මාසයක් දෙකක් තිබුණොත් නම් එහෙම හරි ඕකේ ප්‍රශ්න තවත් ලොකුවට වැඩි වෙනවා. හරි දැන් ඔයාලා දන්නවා ඔයා නාගරික පරිසරයක නම් ඉන්නේ ගෑස් වලින් නම් වැඩ කරන්නේ ඉස්සරහට ඔක ලොකු ප්‍රශ්නයක් වෙනවා. අර කටාර් වල සිද්ධ වෙච්ච ඒ ගෑස් මේක සාමාන්‍යයෙන් පුතේ ඒක ලොකු කාලයක් යනකම් ගෑස් මිලේ වැඩිවීමකට හේතුවක් වෙයි කියලා කියන්නේ. ඔය වගේ ප්‍රශ්න ඉස්සරහට ගොඩක් තියෙයි. මම කියන්නේ ඒ ප්‍රශ්න පුළුවන් තරම් ඔයාගේ ඇඟට ගන්න එක අඩු කරගන්න. මොකද හරි මේ ඔයාලගේ යාළුවන්ගෙන් 10%ක විතර වගේ ප්‍රමාණයක් ඉන්නවා. හරි ඊශ්‍රායලයයි ඉරානයේ ගහගන්නේ ඒකට ට්‍රම්ප් තමයි ඇමරිකාවෙන් උදව් කරන්න කියලාවත් දන්නේ නැති සෙට් එකක් ඉන්නවා 10%ක්වත්. එයාලා මොකද්ද කරන්න පුතේ? එයාලා කන්සන්ට්‍රේට් කරන්නේ එයාලගේ අධ්‍යාපනය වෙනුවෙන්. හරි අන්න ඒක හොඳටම තේරුම් අරගෙන දැන් ওই එක්සෑම් කල්යන්නේ නැහැ කියන කතාවත් ඔන්න අදම කන්ෆර්ම් කරා. හරි ඒක නිසා ආය කිසිම දෙයකට ආය පොඩ්ඩක්වත් රිලැක්ස් වෙන්න එපා. මේ දවස් ටිකේ හොඳටම පුතේ හරියට වැඩ කරන්න. හැබැයි කොහොම හරි කරලා මේක අතාරින්න හිතෙන අවසාන මොහොතෙත් පුතේ අල්ලගෙන ඉන්න. ඕක තමයි පුතේ දියුණු වෙන මනුස්සයාගේ ලක්ෂණය. අතාරින්න හිතෙන අවසාන මොහොතේ පවා හරි මේක අල්ලගෙන ඉන්න. හරි ඒක තමයි පුතේ තියෙන සිද්ධිය.